welcome back to my YouTube channel. ඉතින් අද 2025 අවුරුද්දේ අන්තිම දවස. මේ දවස්වල අපිට ෆයිනල් එක්සෑම්. අදත් අපි උදෙන්ම යන්නේ එක්සෑම් එකකට. උදේ 9ට තමයි එක්සෑම් එක තියෙන්නේ. අපේ රූම් එකේ 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනාගෙන් 4 දෙනෙක්ට තමයි අද උදේ එක්සෑම් තියෙන්නේ. එක්සෑම් එකකට යනකොට ගොඩාක් වෙලාවට ටුක් එක තමයි යන්නේ. මොකද ටික දුරක් පයින් යන තියෙනවා. ඒ දුර පයින් ගියොත් අපිට මාර මහන්සි එක්සෑම් එකට ගියාම. ඒක නිසා ගොඩක් වෙලාවට පයින් යනවා හරිම අඩුයි. මේ අපේ කැම්පස් එකේ ග්‍රවුන්ඩ් එක. මේකට කියන්නේ මැට්ට ග්‍රවුන්ඩ් එක කියලා. ටික අපේ 9 දින එක්සෑම් එක රටේ කාලෙකට ආවා. අපි එක්සෑම් එකට යන්න කලින් පාඩම් කර පොඩ්ඩක් මතක් කරගන්න ඕන නිසා ටිකක් වේලාසනින් ආවා. අද අපිට තියෙන එක්සෑම් එකේ ප්‍රැක්ටිකල් එක්සෑම් එකයි තියරි එක්සෑම් එකයි කියලා කොටස් දෙකකට බෙදලා තියෙනවා. පැය දෙකකට පස්සේ දැන් තමයි එක්සෑම් එක ඉවරුනේ. හිතුවට වඩා එක්සෑම් එක ටිකක් අමාරුයි. අපිට මේ සෙම් එකේ තිබ්බ එක්සෑම්ස් හැම එකම වගේ ටිකක් අමාරුයි. දැන් ඉතින් මේ එක්සෑම් එක අමතක කරලා ඊළඟ එක්සෑම් එකට පාඩම් කරන්න ඕන. ඉතින් ඊට කලින් උදේට කපන නිසා කැන්ටින් එකට යනවා දැන් කන්න. කාලි වෙලා තමයි ඊළඟට පාඩම් කරන්න ගන්න ඕන. හැමෝටම වගේ එක්සෑම් ඉවරයි අදින්. ඒ වුණාට මට එක්සෑම් දෙකක් තියෙනවා තව කරන්න. ෆස්ට් ඉයර් ඉන්නකොට මම ලෙඩ වෙලා හොස්පිටල් ඇඩ්මිට් කරා. ඒ නිසා මට සබ්ජෙක්ට් දෙකක් මිස් වුණා. ඒ මිස් වෙච්ච සබ්ජෙක්ට් දෙක මේ පාර අනිවාර්යයෙන්ම කරන්න ඕන. කාලි වෙලා අපි ආව වැඩ කරන්න. මෙතන ඉඳන් තමයි අපි වැඩ ටික කරන්න ගන්නේ. අද සබ්ජෙක්ට් එකක් ඉවරුනේ. ඉතින් ඒකත් එක්කම තව සබ්ජෙක්ට් එකක් මම පාඩම් කරනවා මේ. ලොකු ප්‍රෙෂර් එකක්. මේ මාසෙම මම වැඩ කරා. මේ මාසෙම මම එක්සෑම් වලට පාඩම් කරා. ඉතින් ජනවාරි වලත් මට පාඩම් කරන්න යනවා. මුල් සතියේ මට එක්සෑම්ස්. ඉතින් ලොකු ප්‍රෙෂර් එකක් ඇත්තටම. අපි වැඩ කර කර ඉන්නකොට මෙන්න මේ විලාගේ පුදුම වදයක් තියෙන්නේ. මම හරි බයයි මේවට. ඉතින් ඒක නිසා අපි වැඩ කරන එක නවත්තලා දාලා යන්න කියලා බැලුවේ. කොයි වෙලාවෙ පස්සෙන් ඉඳන මම අත්තටම බයයි මෙයාලට. කොහේ ගියත් මෙයාලා නම් පස්සෙන් එනවා. කෑම දැක්කොත් අනිවාර්යෙන් එනවා. ඔය ඒක තමයි ඇවිත් ඉන්නේ. තව ටික වෙලාවකින් වහින්න හදන්නේ. ඒවත් අපිට පාඩම් කරන්න තියෙනවා. හොස්ටල් ගියත් අපිට පාඩම් කරන්න වෙන්නේ. මන්දාකේට මටයි. පොඩ්ඩක් නම් දෙකට එක්සෑම් එකක් තියෙනවා. ඉතින් අපි හිතුවා තව ටික වෙලාවක් ඉඳලා පාඩම් කරන්නම යන්න. මෙන්න මේ බල්ගාලා යන නිසා මාත් බය නැතුව ආවා. මම අහලා තියෙනවා රිලව් බල්ලන්ට බයයි කියලා. ඉතින් ඒක නිසා මම බය නැතුව මේ ආවේ පාඩම් කරන්න. ඉතින් කොහෙද මෙතන හැම පැත්තෙම ඉන්නවා රිලව්. මේ වාඩිලා මේ බෙන්ච් එක ගාවත් ඉන්නවා. කොයි වෙලාවක හරි පැනලා දුවගෙන ආවොත් පොත් ටිකක් අරන් දුවන්න තමයි තියෙන්නේ. Kandule
එක්සෑම් එකට යන කොණ්ඩේ පීරනවා. අපි දෙන දැන් හොස්ටල් එකට යන්න හදන්නේ. තව පොඩ්ඩකින් වහී කියලා හිතනවා. ඉතින් ඒක නිසා වහින්න කලින් හොස්ටල් එකට යන්න ඕන කොහොම හරි. නැත්තම් වැස්සට තෙමුවොත් පොඩ සීතල අල්ලනවා. මෙහි සීතලයි වැස්සට හොඳටම. ඉතින් ඒක නිසා අපි ඉක්මනට දැන් යන්න බලන්නේ හොස්ටල් එකට. අපි අද ඉඳන් දවස් 3ක් හොස්ටල් එකේ ඉන්න ඕන. ඉතින් මට දැන් ගන්න බැරි වුණා. ඉතින් ආපහු හොස්ටල් එකේ ඉඳන් ගොඩාක් දුර එන්න ඕන සල්ලි ගන්න. ඉතින් ඒක නිසා දැන් අරන් යන එක තමයි මට ගොඩක්ම ලේසි. අද අවුරුද්දේ අන්තිම දවස. ඉතින් අද මුලින්ම මම දවස් පටන් ගත්තේ එක්සෑම් එකකින්. ඉතින් වෙන අවුරුදු වලට වඩා වෙනස්. මොකද වෙන අවුරුදු වල නම් අද දවස කියන්නේ ගෙවල් අස්පස් කරලා අර එහාට වෙච්ච බස් වලට හදලා පිළිවෙලට හදන දවසනේ අද. ඉතින් අද මේ අවුරුද්ද මම දවසේ කරන එක්සෑම්. අනික මම ඉන්නේ කැම්පස් එකේ යාළුවොත් එක්ක. ඉතින් ඒක මට වෙනස්ම අත්දැකීමක්. ඉතින් මම අලුත් අවුරුද්දේ පළවෙනි දවසේ පටන් ගන්නෙ ගෙදර ඉඳන් නෙවෙයි. ඒ කියන්නේ කැවිලි මේසකින් නෙමෙයි. කැම්පස් එකේ හොස්ටල් එකේ යාළුවොත් එක්ක. ඉතින් ඒක චුට්ටක් විතර දුකයි. මොකද අම්මා තාත්තා ළඟ නැති නිසා. ඒ වුණත් ඉතින් දුකට සැපට හොස්ටල් එකේ යාළුවෝ ටික ඉන්න නිසා අවුලකුත් නැහැ හැබැයි. දැන් කොහොම හරි වෙලාව හවස දෙකක් පහු වෙලා. ඉතින් අපි හොස්ටල් එකට යන්න කලින් කෑම එකක් කරන්න යන්න ඕනේ. ඉතින් මේ කෑම කෝඩ් එක කරලා එහෙම බලන් ඉන්නවා කෑම එක රෙඩි වෙනකම්. කොහොමද නීට බහිනකොට පොඩි වෙලාවයි ගියේ හොඳටම වහින්න පටන් ගන්නවා. ඉතින් පොඩි වෙලාවේ කොහොම හරියට මේ හිතා ගන්න බෑ කොට වහින්න පටන් ගන්නවා. කාටම කුණුදණේ වහින්න ගත්තේ. අර අද්දර ආරිය දෙවිනේ හින්දා මයි කුඩේ ගන්නම් බා ඕනද ඕනේ යන්න පුළුවන්ද මේ ගල්ල ගන්නකෝ මේ පැත්තේ වහිනකොට හොඳටම ලස්සනක් වෙනවා. ඒ කියන්නේ කඳුලින් මට වෙරන් තියෙන්නේ අන්න ඒවට ඒ මීදුමෙන් වැහිලි වෙලා වහිනකොට මාර ලස්සනක් වෙනවා. අන්න දැන් තමයි අපි හොස්ටල් එකට ආවේ. ගත්තා. ඊට පස්සේ තියෙන ලොකුම රාජකාරිය තමයි කණ එක. ඒකට තමයි ඉක්මනට මම ලෑස්ති වෙන්නේ. ගවර්න්මන්ට් කැම්පස් ස්ටුඩන්ට් කෙනෙක්ට ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවා. ඒ කියන්නේ ගෙවල් තියෙන වෙන පළාතක, කැම්පස් එකේ තියෙන වෙන පළාතක ඕන වෙලාවට අම්මලා තාත්තලා හම්බෙන්න යන්න බෑ. සමහර කාලේ සෙමිස්ටර් එකක්ම කැම්පස් එකේ ඉන්න පුළුවන්. ඒවත් එක්ක අපිට නම් ගොඩක් වෙලාවට කන්න වෙලාවට කන්න හම්බෙන්නේ. ඒ කියන්නේ දැන් 4 මාට ඕඩර් එකක් දැම්මොත් අපිට රෑ 9 මාට තමයි ඕඩර් එක එන්නේ. අන්න ඒ වගේ වෙලාවල් තියෙනවා. නැත්තම් ඔය පොය දවස්වල වගේ හොලිඩේ එකක් ආවොත් මුළු කඩවල ඔක්කොම ටික එක සැරේට වහනවා. එහෙම උනෙන් පස්සේ එදා දවසට අපිට කන්න නැහැ. ඒ කියන්නේ නූඩ්ල්ස් එකක් කාලා ඉන්න වෙලාවල් තියෙනවා දවසටම. මොකද හොස්ටල් එකේදී අපිට කෑම යන්න බෑ. ඉතින් අපි කොහෙන් හරි කන්න ඕන. ඉතින් කෑම තමයි අපිට තියෙන ලොකුම ප්‍රශ්න මොකක් වෙලාවට. තව එකක්. ගොඩක් රෑ වෙලා දැන් තමයි අපිට යට කෑම කන්නේ.
හෝටල් එකට ඇවිල්ලා පාඩම් කරන්න හරි අමාරුයි. මොකද ළමයි ගොඩක් ඉන්නවා. රූම් දෙකක් එකට එකතු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ ළමයි 13ක් වගේ ඉන්නවා. හරියටම කියන්න බෑ. අක්කලත් ඉන්නවා. ඉතින් ඒක නිසා ලොකු සද්දයක් තියෙනවා. පාඩම් කරන්න අමාරුයි. පුළුවන්කම දේ තමයි ෂෝට් නෝට් එකක් ගහන එක නැත්නම් නෝට් එකක් ලියන එක වගේ දෙයක් කරන්න මේ වෙලාවට පුළුවන්. ඉතින් මෙන්න මේ විදිහට තමයි 2025 අවුරුද්දේ අන්තිම දවසේ ගෙවුනේ. ඉතින් ළමයි ඔයාලට මං කරන ඩිග්‍රී එක ගැන හරි මොනවාම හරි දෙයක් ගැන දැනගන්න ඕන නම් කමෙන්ට් කරගෙන යන්න. නැත්නම් මම ඉස්සරහට ගේන්න ඕන යුනිබ්ලොග් එකක්ද නැත්නම් ඩේ බ්ලොග් එකක්ද ස්ටෝරි බ්ලොග් එකක්ද කියලා එහෙම අයිඩියා එකක් තියෙනවා නම් ඔයාලා කමෙන්ට් කරගෙන යන්න. එහෙමනොත් මම ඊළඟ වීඩියෝ එකකින් ඔයාලට ඒක අරගෙන එන්නම්. තවත් ලස්සන වීඩියෝ එකකින් මම ආපහු ඔයාලව හම්බෙන්න එන්නම්. එතකන් ගිහින් එන්නම්. බයි.